අපි මෙහෙම කරමුද පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් මුදල් කමිටුවේ එළියේ නෑ ඔබ මුදල් කමිටුවේ හර්ෂ ඩිසිල්ලා මෙතන ඉන්නවා මුදල් කමිටුවේ ඔබ නෑ පැත්තකට දාන්නකෝ මුදල් කමිටුවේ නිසා පැත්තකට දාන්න බෑනේ නෑ හරි ප්‍රශ්න උත්තරයක් දෙන්නකෝ හොතයි තප්පර ගානක් මුදල් කමිටුවේ අයින් වෙන්නකෝ තප්පර ගානකට ඉවත් වෙන්නකෝ ආයි තනතුර ලැබෙනවනේ නෑ නොලැබීම නෙමෙයිනේ මුලින් ඉඳන්ම කතා කරපු කාරණා දිහා මම මේ බලාගෙන ඉඳලා අහන්නේ ඔබතුමාගේ අද තියෙනවා මේ ජවයේ අඩුකමක්. ඔබ අර මේ දඹුල්ලේ ප්‍රභාස්වරියකට ප්‍රශ්න ආපු වෙලාවේ මෙතන මේක ලොකුවට දැඩිව කතා කරා. ඒ ඔබ මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් යම්කිසි හිරවීමක ඉන්නවද? එහෙම නැත්නම් ඔබ ව්‍යංගාර්ථයෙන් මේ ආණ්ඩු පක්ෂය රකින්න උත්සාහ කරනවද? මෙතන මේකට ඔබගේ නැහැ ඒ ජවය. ඔබතුමා මේ කාරණා හොඳට ඔක්කොම දන්නවා. ඔබ මුදල් කමිටුවේ ලේකම්ම වෙන්න ඕනේද මේ තොරතුරු ටික එකතු කරගන්න? ඊට අමතරව ඔබගේ තියෙන දැනුම සහ තව එක කාරණයක් තියෙනවා කියන්නේ. කනගාටු වෙනවා පානුක ඔයා මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහපු නෑ පොඩ්ඩක් මට උත්තර දෙන්නකෝ ඔයා මගෙන් ඇහුවානේ මං කනගාටු වෙනවා ප්‍රශ්න 22ක් කෙටි පිළිතුර වශයෙන් අවශ්‍ය. කෙටි ප්‍රශ්න 22ක් අද හැම මාධ්‍යයකම ප්‍රධාන වාර්තාවක්. මේ ප්‍රශ්න 22ම අහන්නේ නෑ. ප්‍රී ලෝයර්ස්ලා මේ ප්‍රශ්න 22 අහනවා. ජනාධිපතිවරයන් අහන්නේ. ඔබෙන් අපි මේ ප්‍රශ්න 22 අහනවා. 22ම කියන්නේ ඊට ඉක්මනින් කෙටි උත්තර වෙලාව නෑ. ඕකේ. ජනරාජ්‍ය ජනාධිපතිතුමා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් ආස්ථානගත වී හෝ මංකොල්ල කෑමකට ලක් වී ඇති බව පිළිගන්නේද? කියන කතාව. ඔව් පිළිගන්න එපා. මේ සිද්ධිය සිදු වූ දිනය පිළිබඳව ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුණේද? වාර්තා කරන්න එපැයි. එතුමානේ ඇමති. වාර්තා ඒ කියන්නේ වාර්තා වී තිබිය යුතුයි. හරිනේ? යුතුයි. එහෙම වෙලා නැත්තම් පොඩ්ඩක් කියන්නේ එහෙම වෙලා නැත්තම් වහාම ලේකම්වරයා වාස් කරන්න ඕනේ. ඒ වෙලාව. එහෙම වෙන්න බෑනේ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මන්ත්‍රීවරයා දැනුවත් නොකර ඉදීවිද? ඒක තමයි මම කියන්නේ. ඉක්මනට යන්කෝ 2025 සැප්තැම්බර් 6 හෝ ඒ ආසන්න දිනක ඔබතුමා නමාතුරු දන්න මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ බව ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේද? දැනගන්න එපා. එම ප්‍රහාර එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය මාත්‍යතුමන් දැනුවත් කර තිබුණාද? ඉතින් කරන්න එපා සමුදිත. එහෙම දැනුවත් කිරීම සිදුව තිබුණේ නම් ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධ ඔබතුමන් සහ ඔබ සහ මුදල් නියෝජ්‍ය මැතිතුමා අනිජයන්ත ගත්ත ක්‍රියාමාර්ග කවරේද? ඒක තමයි. ඉතින් අපි මේවා අපි පස්සෙන් දැනගත්තේ මේවා. ඔබතුමා ඩිජිටල් කටයුතු මුදල් ක්‍රම සම්පාදන ජාති ඩිජිටල් කටයුතු ඇමති ජනාධිපතිවරයා මුදල් ක්‍රම සම්පාදන ජාතික ආරක්ෂාව විෂය සම්බන්ධන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු මංකොල්ලේ පිළිබඳ වක්කීම දැරිය යුතු බව පිළිගන්නේද? පිළිගන්න එපා. ඒක ජනාධිපතිවරයා වක්කීම බාරගත යුතුයි. නැත්නම් ඉතින් දැන් මෙහෙමනේ. හරි පැහැදිලි උත්තරේ ටක් ගලයන් ඊපස්සේ කතා කරමු. එසේනම් ඔබ ජාතික ආරක්ෂාව මූලික විෂය පත්‍රයේ අයත් අංශ 4ක් මේ වන විට බිඳ වැටි ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේද? ඉතින් සමුදිත ඔයා අහන ප්‍රශ්න වලට ඔක්කොම උත්තරේ ඔව්. හරි. ඔක්කොම උත්තරේ ඔව්. මේ ප්‍රශ්න 21 දැක්කම 22 අහන්න තු ඉන්න බල ඔක්කොම උනේ. නෑ මම ඔය අහන විදිහට මම මොකද දැක්කේ නෑ. දැන් ඔය අහන ප්‍රශ්න හැම එකටම උත්තරේ දැනගෙන සිටිය යුතුයි. මේවා කළ යුතුව තිබුණා. මේ කාරණාව විතරක් අහන්න. මේ තරම් අක්‍රමිකතා අතපසු වීම, වක්කීම් විරහිත බව වංක ලෙස කටයුතු කර තියෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතිනේද? ඔබ කියන්නේ ඔබ නෙමෙයි අහන්නේ ජනාධිපතිවරයාගෙන්. ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේද? නෑ ඉතින් එතනදී මං හිතන්නේ ඒක හොයලා බලන්න වෙනවානේ අපිට පුද්ගලයේ වරදකරුවෙක් කරන්න බෑ අත වශයෙන්ම සාක්ෂියක් නැතුව. ඒක තමයි අපි කියන්නේ ප්‍රමාණවත් නැත්නම් මිස්වලා තියෙනවා නම් ඒක තරද්ද. නැචරල් ජස්ටිස් එකක් තියෙන්න එපයි. සමුදිත අපිට ඕන විදිහට මාධ්‍ය මිනිස්සුන්ව හරි ගස්සන්නත් වරද්දන්නත් බෑ. හරි ඉතින් ඒ නිසා මම කතා කරන්නේ යම්කිසි වගකීමක් සහිතව මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට මෙතන. හරි. එතෙන්දී අපිට පුළුවන් වෙන්න ඕනේ ඔවුන්ට කඳවලා ඔවුන්ගෙන් තොරතුරු විමසලා කමිටුවක් හැටියට මේකට තීරණයක් ගන්න. හරි ඉතින් ඒ නිසා අපි මෙහෙම කරමුද පොඩ්ඩක් ඉන්න මුදල් කමිටුවේ එළියේ ඔබ මුදල් කමිටුවේ හර්ෂ ඩිසිල්ලා මෙතන ඉන්නවා. මුදල් කමිටුවේ ඔබ නෑ පැත්තකට දාන්නකෝ මුදල් කමිටුව නිසා පැත්තකට දාන්න බෑනේ. නෑ හරි මේ ප්‍රශ්න උත්තරයක් දෙන්නකෝ. හොතයි තප්පර ගානක් මුදල් කමිටුව අයින් වෙන්නකෝ. තප්පර ගානකට ඉවත් වෙන්නකෝ. ආයි තනතුර ලැබෙනවනේ නෑ. නොලැබීම නෙමෙයිනේ. ඉන්නේ ප්‍රශ්නේ අහන්න පොඩකින්. මොහු දැන් මේ මුදල් කමිටුව හර්ෂකෙන් නෙමෙයි අහන්නේ. හරිද? පොඩ්ඩක් ඉල්ලා අස්සුනා පොඩ්ඩකට තප්පර කීපයයි ටක් ගාලා. මොහු එම ධූරයේ දරන තාක්කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන් මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේද?
ඒක හොඳ ප්‍රශ්නයක්. නෑ ප්‍රශ්නේ උත්තරේ දෙන්න නෑ, ඒක තමයි. ප්‍රශ්නේ උත්තරේ ඒක මට උත්තරයක් දෙන්න බෑනේ. දැන් මෙතන සාධාරණ විමර්ශනයක් කරන්න ඕනේ. ඒකට කිසිසේත්ම ඇඟිලි ගහන්න කාටවත් හැකියාවක් නැහැ. හරි දැන් මෙතන විතරක් නෙමෙයි NDB බැංකුව ගන්නකො. නෑ ඔබ ප්‍රශ්න උත්තර දෙන්න. NDB බැංකුව නෑ. මේ ප්‍රශ්න උත්තර දෙන්නකො. මේ පුද්ගල හරි සරලයිනේ මේ පුද්ගලයා මේ දූරේ තබා ගනිමින් දැන් ඔබතුමල්ලා ගල්ලඟුරු මේ සිද්ධියේදී ෆයිට් කළේ විශ්වාස භංගයේදී මෙයා මේ ඇමතිකමේ තියාගෙන කොහොමද ඕගොල්ලෝ මේ පරීක්ෂණයක් කරන්න කියන එක සමානයි. ඇමතිකමේ තියාගෙන කියනද මේ කියන්නේ? නෑ මේ ඇමතිකම නෙමෙයි ජනාධිපතිතුමා අහනවා ඔබ ලේකම් හරිනම් ලේකම් කමෙන් යව තියන්න සුදුසු නෑ. ඒකනේ මේ ඇහුවේ ආර්ශන සේරුව පෙරු මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කර නිසි විමර්ශනයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන් විසින් සලසා දෙන්නේද? එහෙම කරොත් හොඳයි. එහෙම කරොත් හොඳයි. මොකද එතකොට තමයි එතකොට තමයි අත් වශයෙන්ම මේ පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්නේ. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කියලා නැහැ කමිටුවේ වාඩි වෙනකොට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වාඩි වෙන. හරි එතන දේශපාලනය කරන්න සුදුසු තැනක් නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ විශාල ප්‍රශ්නයක් මෙතන පැන නැගිලා තියෙනවා. මේ චම්පික කිව්ව වගේ මුදල් පබ්ලික් ෆයිනන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක යටතේ සිදුවිය යුතු දේවල් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඔබ මොනවා කිව්වත් දැන් මගේ අතේ තියෙනවා පාර්ලිමේන්තුවේම ලිපිය හර්ෂණ නානායක්කාර සභාපතික් වරාය මේ බහලුම් සම්බන්ධ ලිපිය මේ අජිත් පී පෙරේරා දයාසිරි ජයසූරිය මුජිබුර රහමාන් ඩී.වී. චානක අනුරකුමාර දිසානායක අමාත්‍යවරයා වශයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා වශයෙන් ජනිත රුවන් කොඩිතුවක්කු හිටපු අමාත්‍ය නියෝජ්‍යමතිවරයා වශයෙන් ලේකම් මුදල් ක්‍රම සම්පාදන ආර්ථික මේක පරාජයටපත් කළා. මේක පරාජයටපත් කළා. එතකොට ඒ කියන්නේ මේගොල්ලෝ ගේන එකට මේ කමිටු විරුද්ධ වුණා. ඔව්. එතකොට ඕකම ඔබට හිට උනත් මොකද කරන්නේ? නෑ ඒක තමයි. මෙහෙමයි. දැන් අපිට එහෙම සිදුවිය යුතු නෑ. ඒක සිස්ටම් චේන්ජ් නම් ඔහොම වෙන්න ඕනේ නෑනේ. වෙලා තියෙන්නේ. නෑ පොඩ්ඩක් කියන්නකෝ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙලා නෑනේ. ඔය ඕක කරන්න නම් මේ මිනිස්සුන්ට රවට්ටලා සිස්ටම් චේන්ජ් කරනවා කියලා එන්න ඕනේ නෑනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා චමුදිත කමිටුවේ සමාජිකයෝ මාත් එක්ක හිටගනී කියලා හෙට. මම බලාපොරොත්තු වෙනවා. හරි මොකද මට විශ්වාසයක් තියෙනවා මේක නිකන් ඔබතුමා නිකන් එහෙම නොවුනොත් ඔබට ප්‍රතිපාදනයක් මොකක්ද තියෙන්නේ? පටු දේශපාලනයෙන් එහාට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම කමිටුව හම්බ වෙන්න කලින් ඒ පිළිබඳව මුලින්දම කතා කරපු කාරණා දිහා මම මේ බලාගෙන ඉඳලා අහන්නේ ඔබතුමාගේ අද තියෙනවා මේ ජවයේ අඩුකමක්. ඔබ අර මේ දඹුල්ලේ ප්‍රභාස්වරියකට ප්‍රශ්න ආපු වෙලාවේ මෙතන මේක ලොකුවට දැඩිව කතා කරා. ඒ ඔබ මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් යම්කිසි හිරවීමක ඉන්නවද? එහෙම නැත්නම් ඔබ ව්‍යංගාර්ථයෙන් මේ ආණ්ඩු පක්ෂය රකින්න උත්සාහ කරනවද? මෙතන මේකට ඔබගේ නැහැ ඒ ජවය. ඔබතුමා මේ කාරණා හොඳට ඔක්කොම දන්නවා. ඔබ මුදල් කමිටුවේ ලේකම්ම වෙන්න ඕනේද මේ තොරතුරු ටික එකතු කරගන්න? ඊට අමතරව ඔබගේ තියෙන දැනුම සහ තව එක කාරණයක් තියෙනවා මම කනගාටු වෙනවා පානුක ඔයා මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහපු නෑ පොඩ්ඩක් මට උත්තර දෙන්නකෝ ඔයා මගෙන් ඇහුවානේ මං කනගාටු වෙනවා. මොකද එහෙම විශ්වාස කරන්න හේතුවක් නැහැ. මොකද මම උත්සාහ කරන්නේ දිගින් දිගටම අපිට සාමූහිකව මේ තීරණය ගන්න. හරි මගේ කමිටුවේ සමාජිකයොත් එක්ක තමයි මම වැඩ කරන්නේ. හරි මට තනියෙන් මේ වැඩේ කරන්න උවමනාවක් නැහැ. හරි එහෙම කරන්න බැරි කමක් නැහැ කියනව නෙමෙයි කියන්නේ. අපිට පුළුවන් කොයි වෙලාවෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව කමිටුවක වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් සමාජිකයෝ සූදානම් නැත්තම් ඒ වැඩේ කරන්න ඒක පරදිනවා. දැන් මේ අර චමුදිත පෙන්නපු ලියුමෙත් එහෙම. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ කමිටුවක ජයග්‍රහණය කරා කියලා සමාජය ජයග්‍රහණය කරන්නේ නැහැ. කෝල් මේවා එකේ ගල්ලංගුරු ප්‍රශ්නේදී ඒගොල්ලෝ ජයග්‍රහණය කරා නෝ කොන්ෆිඩන්ස් එක. සමාජයේ මොකද්ද උනේ? ඒගොල්ලෝ පරාජය වුණා. ඒ නිසා ඒගොල්ලොන්ට බලය පාවිච්චි කරන්න පුළුවන් වෙයි. නමුත් මම කැමති නෑ ඒ සාකච්ඡාවට එන්න කලින් තීරණයක්. හැබැයි එල්ලවෙන චෝදනාව තමයි ඔබ ඇතුළු කණ්ඩායම විශ්ව පූර්ව නිගමනයක සිටිනවා. මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ අර always නිවැරදි හැම මොහොතකම නිවැරදි. ඔවුන් අතින් වැරදි විය නොහැකි. මොකද මම දිගින් දිගටම පූර්ව නිගමනයේ ඔබ ඇතුළු කණ්ඩායම ඉන්නවා කියන්නේ නැහැ. එහෙමනම් මම මේක කියන්නේ නැහැනේ මෙතන. මම මේ ආරාධනාව පිළි අරගෙන මෙතනට ආවහම මම දන්නවනේ අද මොකක් ගැනද කතා කරන්න කියලා.
මට මේක මගහරින්න ඍජු පිළිතුරු කීපයක් අවශ්‍යයි මේ කාරණා බරපතලම කාරණාවක්. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මුදල් ලේකම්ව කමිටුවට කැඳවන්න. නමුත් කමිටුවේ සමාජිකයෝ ඒකට අපිත් එක්ක එකට හිතගන්න කියලා මම බලාපොරොත්තු